ආයි කායිසිනි ඔන්න කතා කරලා තියෙන්නේ ස්ටීරියම් වීල් එකක් හදන විදිය. ඉතින් ගොඩක් දෙනෙක් මම ඊළඟට තිබ්බ හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවාද ගේම් එකෙත් ඇරවෙනවා මං හරවනකොටම. ඉතින් සුපිරියක් තමයි මේක පට්ට ලේසි හදන්න. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මං ගියර් එකක් දාගන්නවා මේ. ගියර් එක මාරු කරන්න පුළුවන් කැම්මට. මේ විදිහට ඇක්සිලරේටර් එකක් තියෙනවා. ඇක්සිලරේටරේ බ්‍රේක් එකයි දෙකම තියෙනවා ඉතින්. මගලට මේ ඇක්සිලරේටර් පාගල යන්න මේ පේනවනේ. යනවා ඉතින් කඩාගෙන සුපිරියටම මම බ්‍රේක් කරන්නම් දැන් මේ. බ්‍රේක් එක ඔබලා අයිත් තිබුණට පස්සේ තමයි රිවර්ස් එකට යන්නේ මේකේ. මම ඉතින් පේනන ඕගොල්ලන්ට ඇතුළේ මේකේ සිද්ධිය වෙන විදිය පේනවා ඉතින් මේ මම නිකන් PVC බටයක් අරගෙන අර සුක්කානමක් වගේ හදලා ප්ලාස්ටික් වලින් ඒකට සෙට් කරලා තියෙන මේ විදියට පේනවා ඇති මේ ඕගොල්ලන්ට ඒක නම් ඉතින් ඕගොල්ලෝ සරලව හදාගන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි ඉතින් හදාගන්න ඕනේ සිවුම්ව. පේනවා ඇති මේ සර්කිට් එකක් අරන් තියෙනවා මවුස් එකක. මේ සෙන්සර් එකේ ගෑවෙනකොට තමයි මේ ලයිට් එක පත්තු වෙන්නේ. සෙන්සර් එකේ ගෑවි නොගෑවි යන්න තමයි අපි අර බටේ PVC බටේ සෙට් කරගන්න ඕනේ. එන PVC බටේ ලං කරලම PVC බටේට ලං කරලම අපි මේ මවුස් එකේ සර්කිට් එක තියාගන්න ඕනේ මේ විදිහට මේ සුදු පාට කෑල්ලක් තියෙන්නේ. අන්න ඒක මේ ගෑවෙන්න ඕනේ ලාවට වගේ මේ PVC බටේ. සුදු පාට කෑල්ල අනිවාර්යෙන්ම ඕනේ. ඒක නැතුව කරන්න බෑ. මේ ඔයගොල්ලන්ට පේනවානේ කහයි රතුයි සුයිච් දෙකකට මේ අමුල්ලා තියෙන වයර් දෙකක්. ඒ වයර් දෙක අමුණ ගන්න දී කියන්නම් ඊළඟට පේනවා ඇති මේ මෙතනින් වයර් එක ගිහිලා තියෙනවා PC එකට අපි කනෙක්ට් කරන USB එකට මවුස් එකට මෙන්න USB එක තමයි අපි සෙට් කරන්නේ. අනිත් වයර් දෙක තමයි සුයිච් දෙකෙන් ගන්නෙ. මම ඉතින් දැන් පෙන්නන්නම් පැඩල් සෙට් එක. මෙතන තියෙනවා ඇක්සිලරේටරේ එම්ෙන් ඉතින් ගම් කෑලි අර මේ වෙල්ලෙන ගණන් ගන්නවා තම හදන ගමන් තියෙන්නේ. හදුම් ෆුල් වීඩියෝ එකක් දෙන්න. මෙතන පේනවා ටී ස්ක්‍රීන් එකක් එහෙම දාලා ස්ක්‍රීන් එකත් පාත් වෙනකොට තමයි මෙතන ස්විච් එක ප්‍රෙස් වෙන්නේ මේ. ටික ඇත්ත වගේම වෙනවා. පේනවා තිය ඔයගොල්ලන්ට මේ. පාට ලේසි ඉතින් මේක හදන්න. ස්විච් එක පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මෙතන වයර් දෙක ගිහිලා තියෙන උඩටම. මම ජීර් එක දාන එකත් හදාගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට ජීර් එක අත්‍යවශ්‍යමත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඕනේ නම් දාගන්න. මම නම් ඉතින් දාගත්තා. ඇත්ත වගේ නේ. එතකොට ඇත්ත ෆීලින් එකක් එනවා. මෙතන වයර් එක ගිහිලා තියෙනවා. මෙන්න මේක ඇතුළට. මම ඉතින් ඒක ඔක්කොම පාසන විදිය කියලා දෙන්නයි වීඩියෝ එකේ. ඉතින් මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්න ඉතින්. මෙතන ඇක්සලරේටර් වෑගුවා. පේනවා ඉතින් ගැම්මටම යනවා අයිත් නෑ සුපිරියටම. එක මවුස් එකක් තිබ්බම හොඳටම ඉතින් ගොඩක් වීඩියෝ වල තියෙන්නේ මවුස් එකයි කීබෝඩ් එකයි ගන්නවා. කීබෝඩ් එක ඇත්තටම ඕනේ නැහැ. එක මවුස් එකක් තිබ්බොත් විතරක් ඇති ඉතින්. පේනවා ඇති ඔයගොල්ලන්ට. මේ වගේ හැරෙනවා අපි බලමු දැන් පාස්ස ගන්න ඒවා ටික කොහොමද කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන්ම. මේ කැඩිච්ච මවුස් එකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ බටන් එහෙම ගැලවිලා ගණන් ගන්න එපා. මෙතන ස්විච් එක පොඩ්ඩක් ගැලවිලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට තමයි අපි මේ වයර් දෙක පාස්ස ගන්න ඕනේ. මේ මෙන්න මෙතන දෙක මේ මෙන්න මේ ස්විච් දෙකේ දෙක තමයි මෙන්න මේක මේක එපා. මේක පාස්සර නෑනේ. මෙන්න මේ පාස්සපු දෙකට විතරක් අපි වෙනම වයර් දෙකක් තියලා පාස්ස ගන්න ඕනේ. ඕගොල්ලෝ පේනවද ඉතින් 1යි 2යි. මේ දෙකට විතරක් තියලා පාස්ස ගන්න ඕනේ. ඒ වගේම මෙතනත් මේ බටන් එකටත් මෙතනම තියලා පාස්ස ගන්න ඕනේ වයර් දෙකක්. ඒ වගේම ඔය පේනවද මෙතන බටන් එක. ඒ බටන් එකටත් අර වගේම මෙතනින් වයර් දෙකක් තියලා පාස්ස ගන්න ඕනේ. පාස්ස ගෙන දිගට ඇද්දර පස්සේ තමයි මම මේ බටන් එක අරන් තියෙන්නේ. මෙතන පොඩක් කැඩිලා බටන් එක. මේ බටන් එක අරන් තියෙන්නේ ඇක්සිලරේටර් එකට. මේක අරන් තියෙන්නේ බ්‍රේක් වලට. දැන් මෙතන ඔබන්න අමාරුයිනේ. ඒකින් තමයි මම වයර් දෙකක් වෙනම අරගෙන ඒ වයර් දෙකට ස්විච් දෙකක් වෙනම හැමනුවේ. මේකට ප්ලාස්ටික් කප් එකම ඕනේ. මේක දැන් මම ළඟ නැහැ. අර හයි කරලා තියෙන එකට.
ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට මම මෙන්න මේ ෆොටෝ එකෙන් ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ මේ වෑර් පාස්ස ගන්න විදිය. මේ ස්විච් එකට මේ විදිහට, අනිත් ස්විච් එකට මේ විදිහට වෑර් ටික ගන්න. ඉතින් මම ඔකට තවත් ෆොටෝ එකක් පෙන්නන්නම්. මේ විදිහට ඔයගොල්ලෝ පැහැදිලි වෙනවා ඇති. පේනවනේ මේ සර්කිට් එකේ පිටිපස්සේ මේ විදිහට ඔයගොල්ලෝ වෑර් ටික අමුණ ගන්න ඕනේ විදිහ. ඉතින් මම තවත් ෆොටෝ එකකින් පෙන්නුවේ. ඉතින් අර ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. ඉතින් අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ මේ ප්ලාස්ටික් සුදු පාට කෑල්ල අනිවාර්යෙන්ම ඕනේ. ඒක නැතුව අපිට බෑ මේක කරගන්න. මේක තමයි සෙන්සර් එකේ ගෑවි නොගෑවි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ පේනවා ඇති මම අර හදපු එකේ මේ විදිහට තමයි ප්ලාස්ටික් කෑල්ල දාලා සෙට් කරලා ගම් ගාලා අලවලා තියෙන්නේ මේ. ඉතින් මේ ප්ලාස්ටික් කෑල්ලෙන් තමයි සෙන්සර් එක වදින්නේ. ඉතින් අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ ගම් ගාලා හරි පොඩ්ඩක් සෙට් කරගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් මේ වගේ තව වීඩියෝ ඕන නම්